මේ බොරැල්ල සියලු සාන්තුවරියන්ගේ දේවස්ථානයේ මීට අවුරුදු 4කට කලින් බොහොම සැලසුම් සහගතව බෝම්බයක් අටවලා අද දවස වෙන විට අවුරුදු 4ක් සපිරෙනවා. ඉතින් ඒ බෝම්බය අපි හොයාගත්තා. ඒක පුපුරන්නට නොදී ඒක පිපුරුණා නම් එහෙම මහා විනාශයක් වෙනවා. එතන පුද්ගලයෝ හිටියා නම් එහෙම ඒ පුද්ගලයෝ මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි මේ දේවස්ථානයට විශාල හානියක් සිද්ධ වෙනවා. වාසනාවකට වගේ මේ දේවස්ථානයේම ආවතේව කරන ඒ පුද්ගලයා විසින් එම බෝම්බය සොයාගනු ලැබුවා. ඉතින් අපි කතෝලික සභාවක් විදිහට මේ මොහොතේ ඉල්ලුවා මේ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කරන්නට කියලා. පොලිසියේ නිලධාරී මහත්වරුන් වගේම දේශබන්දු තෙන්නකෝන් මහත්මයා තමයි පළමුවෙන්ම මේ ස්ථානයට පැමිණිලා ඒ ගැන යම් යම් කතිකාවන් සිදු කළේ. ඉතින් එතුමාගේ ඒ ක්‍රියාකලාපය පිළිබඳව බැරෑරුම් සැකයන් අපිට තිබුණා. ඉතින් ඒක නිසා අපි කිව්වා ඒ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් පරීක්ෂණයක් කරලා ඒ වගේම මේ සිදු වුණු ඒ බෝම්බ ඇටවීම පිළිබඳව යම් කිසි පරීක්ෂණයක් සිදු කරන්නට කියලා. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. අවසානයේ සිද්ධ වුණේ බෝම්බය හොයාගත්තු මේ දේවස්ථානයේ ආවතේව කරන ඒ පුද්ගලයාව අරගෙන ගිහිල්ලා හිරකූඩුවේ දමලා මාසයක් විතර නොඑක ආකාරයේ බලපෑම් කරමින් ඔහුව තබා ගත්තා. නමුත් CCTV කැමරාවලින් අපි දැක්කා මේ බෝම්බය අටවන්නේ වෙනම පුද්ගලයෙක්. නමුත් ඒ පුද්ගලයා පිළිබඳව පරීක්ෂණ ඉදිරියට ගෙන ගියේ නැහැ. නමුත් ඒ දවස්වල අපිට පැවසුවා ඒ නඩු කටයුතු වලදී අපිට පැවසුවා එම බෝම්බය අටවපු පුද්ගලයාව අල්ලලා වරාය හිර මැදිරියක තබාගෙන ඉන්නවා කියලා. නමුත් ඒ පුද්ගලයාට මොනවද උනේ කියලාවත් දැනගන්නට අපිට ලැබුණේ නැහැ. ඒ පුද්ගලයා කොහෙන් ආපු කෙනෙක්ද කියලා අපිට දැනගන්නට ලැබුණේ නැහැ. අපි මේ මොහොතේ කිව්වේ විශේෂයෙන්ම මේ ඒ පුද්ගලයා බෝම්බය තබනවා වගේම කලින් දවසෙත් ඒ පුද්ගලයා ඇවිල්ලා මේ දේවස්ථානයේ විපරම් කරපු ආකාරය CCTV කැමරාවල බොහොම ලස්සනට දැర్శණය වුණා. ඉතින් ඒ පුද්ගලයාව ඇයි අල්ලගත්තේ නැත්තේ? ඒ පුද්ගලයාව අල්ලගෙන ඒකේ සුලමුල මේ බෝම්බය අටවන්නට කාටද උවමනාව තිබුණේ කියලා ඇයි හොයාගත්තේ නැත්තේ කියලා අපි එවකට රජයෙන් ඇහැව්වා. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොලකරුවව හොයන්නට කියලා. මේ සිද්ධිය ඇත්තටම සිද්ධ වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා අවුරුදු දවස් 1000 සම්පූර්ණ වෙන දිනේදී කතෝලික සභාව අපි මේ පිළිබඳව උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. එතකොට ඒක කඩාකප්පල් කරන අරමුණෙන් අපගේ කතෝලිකයන්ව ඒ සඳහා නොයන්නට බියවැද්දීමේ අරමුණෙන් තමයි මේ බෝම්බය අටවලා තිබුණේ. එතකොට මේ බෝම්බේ අටවීම පිළිබඳව සුලමුල හොයාගත්තොත් බොහෝම ලේසියෙන් පුළුවන් මේ පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරයේ සුලමුල හොයාගන්නට, මහමොලකරුවව හොයාගන්නට. ඉතින් ඒක නිසාමයි අපි ඒ අවස්ථාවේ ඉල්ලා සිටියේ මේක කාගේ උමනාවකට සිද්ධ වුණේ කියන දේ පරීක්ෂණ කරලා හොයන්නට කියලා. ඉතින් ඒක නිසා අදටත් නැවතත් අපි මේ පත්තුණු රජයට ජනාධිපතිතුමන්ට ඒ වගේම පොලිස්පතිතුමන්ට කාරුණිකව අවධාරණය කරනවා මේ පිළිබඳව අවුරුදු 4ක් තිස්සේ මේ වැළලීලා තිබුණු අතීතයේ හාරවුස්සලා ඒ ෆයිල් උඩට අරගෙන මේ පිළිබඳව පරීක්ෂණ කරන්නට කියලා. විශේෂයෙන්ම බෝම්බ පිපිරීම අපේ දේවස්ථානවල සාමාන්‍ය දෙයක් සිද්ධ වුණොත් එහෙම මේ රටේ කිසිම කෙනෙකුට සත්‍යවාදීව ජීවත් වෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. දේශපාලනඥයින්ට රජයන්ට ඕන විදියට වැඩ කටයුතු කරගෙන යාමේ එම සංස්කෘතිය නවත්තන්නට ඕන නිසා තමයි අපි මේ රජයට බල කෙරුවේ. මේ පොලිස්පතිතුමාට අද දවසෙත් අපි කියන්නේ මේ පිළිබඳව පරීක්ෂණ කරන්නට කියලා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න නීතිපතිතුමා තමයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට ඕනි, නඩු කටයුතු පවත්වාගෙන යන්නට ඕනි. ඉතින් නීතිපතිතුමන්ට අපි අවධාරණයෙන් යුතුව කියා සිටිනවා මේ වැළලුණු සිද්ධිය පිළිබඳව නැවත මේ සිද්ධිය උඩට අරගෙන මේක පරීක්ෂණ කරන්නට කියලා. මොකද මේ පරීක්ෂණය තුලින් අපිට හොයාගෙන යන්නට පුළුවන් පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරයේ මහමොලකරුවන්ව. ඒක නිසායි අපි මෙහෙම කියන්නේ. ඉතින් ඒක නිසා අපි නැවතත් කියනවා අවුරුදු 4ක් සපිරෙන අද දවසෙත් අපි මේ ආකාරයෙන් මේ නිහඬව මේ ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒ වගේම තමයි මේ සිද්ධිය සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව අපිට නිවැරදි තොරතුරක් දෙන තාක්කල් අවුරුදු 4ක් නෙමෙයි අවුරුදු 40ක් වුණත් අපි මේ සිද්ධිය නැවත ආවර්ජනය කරමින් මේ පසුපස්සේ හඹා යනවා කියන දේ අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ රජයට අපි අවධාරණය කළා පොලිස්පතිතුමන්ට ඒ වගේම කොළඹ අපරාධ කොට්ටාසය බාර දැනට ඉන්න අධ්‍යක්ෂතුමන්ට අපි කිව්වා මේ පිළිබඳව පරීක්ෂණ කරන්නට කියලා. ඒ අය පැහැදිලි ප්‍රතිඥාවක් අපිට දුන්නා මේ පිළිබඳව නැවත පරීක්ෂණ කරලා ඒ අයටත් මේ පිළිබඳව යම් යම් සැක සංකා තිබෙන බව ප්‍රකාශ කෙරුවා. ඒ ඔස්සේ එම පරීක්ෂණ සිදු කරලා සත්‍යය අපිට පවසනවයි කියන දේ ඒ අය පොරොන්දුවක් දුන්නා. ඔහුගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඇත්තටම අපි නඩු කටයුතු පවත්වාගෙන යන්නට ඕන. නමුත් පහුගිය ආණ්ඩු පිළිබඳව අපි ඒ තරම් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ පරීක්ෂණ වෙනුවෙන් ඒ තරම් උනන්දුවෙන් ඒ අය කටයුතු කරපු නැති නිසා අපි එම නඩු කටයුතු පවත්වාගෙන ගියේ නැහැ. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවේදී දැන් අපි සූදානම් වෙනවා මේ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව නඩු කටයුතු පවත්වාගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්නට. ඒක තමයි අපිට පිළිගන්නේ. දැන් ඒ අවස්ථාවේදී අපිට ප්‍රකාශ කෙරුවා CCTV කැමරාවල හවස ඉඳලා ඒවා නැවත බලන්නට කියලා. නමුත් හවස ඉඳලා බලනකොට ඒ පුද්ගලයා අපි දැක්කේ නැහැ. නමුත් කාදිල නිවිපානන් තමයි අපිට කිව්වේ පෙර දවසේ ඉඳලම CCTV කැමරා පරීක්ෂා කරන්න කියලා. එතකොට තමයි අපි දැක්කේ උදෑසන ඇවිල්ලා තමයි මේ පුද්ගලයා මේ බෝම්බය අටවන්නේ. එතකොට ඒ බෝම්බය අටවද්දී මේ අර දේවස්ථානයේ ආවතේව කටයුතු කරන පුද්ගලයා නිසා තමයි මේ බෝම්බය පිපිරීම වැළැක්ුණේ. නමුත් අවාසනාවකට වගේ ඒ පුද්ගලයාවම ගිහිල්ලා බොහොම පැහැදිලි ඒ පුද්ගලයා නෙමෙයි බෝම්බය ඇටෙව්වේ කියලා. නමුත් මේ පරීක්ෂණ කටයුතු නොමග යවන්නට ඕන නිසා ඒ බෝම්බ අටවපු පුද්ගලයාව රහසිගතව ආරක්ෂා කරන්නට ඕන නිසාම එවකට සිටි අය කටයුතු කළේ ඒ ආකාරයෙන් ඒ අහිංසක මිනිස්සයව ගෙනීලා හිරකූඩුවේ දාලා අර ඒක කරපු කෙනාව අදටත් මං හිතන්නේ නිදැල්ලේ ඉන්නවා. ඒ පුද්ගලයාගේ සම්බන්ධව නඩු කටයුතු පවත්වාගෙන ගියේ නැහැ. මේ ජනතාව ඒක තමයි අද දවසේ නිහඬව මේ කරන උද්ඝෝෂණය තුලින් මේ රජයට මේ පොලිස්පතිතුමන්ට මේ නීතිපතිතුමන්ට බල කරලා කියා සිටින්නේ මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට කියලා. ඉතින් ඒ කටයුතු ඉදිරියට කරගෙන ගියේ නැත්නම් මේ ජනතාවගේ ප්‍රතිචාරයත් මේ ආණ්ඩුවට විරුද්ධව යම්කිසි දවසක මතුවේවි.